පහුගිය දවස් කීපයක මේ ඔයාලා අහපු දෙයකට තමයි මේ හදිස්සිය පුංචි වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුනේ. මේක මේ කාර් පවර් සප්ලයි ට්‍රාන්ස්ෆෝමර් කියලා ගහලා තිබුණාට මේකේ ට්‍රාන්ස්ෆෝමර් එකක් නැහැ. නමුත් මේක මේ අලුතෙන් අප්ඩේට් වෙලා ආවිල්ලා තියෙන සුපිරි මේ අවුට්පුට් එකක් ගන්න පුළුවන් මේකේ. මේක 100% හයි ක්වොලිටි කියලා ගහලා තියෙනවා. මේ හැමදේම මේ සුපිරියටම වැඩ කරනවා. මේක අර කලින් මොඩල් එකේ MOSFET දාලා හීට් දාලා ඒ වගේ සෙල්ලමක් නේ කරලා තිබුණේ. දැන් මේකේ එහෙම නෑ ඇම්පියර් 5 සාමාන්‍ය හොඳම ක්වොලිටියෙන් තියෙනවා. ඔයාලට මේ කාසට් එකක් වගේ එකක් ස්පීකර් 4 දාලා අමනන්න පුළුවන්. හොඳටම වොලියම් කරන්න පුළුවන් මේකෙන්. ඒ වෙනස මේ මම චෙක් කරලා බලුවා වාහන දෙක තුනකට විතර දැම්මා. මේ පස්සේ ආපු එක සුපිරි ආයේ මේ මම එක පොඩ්ඩක් ඔයාලට මේකේ අවුට්පුට් එක චෙක් කරලා පෙන්නන්නම්. මේකේ මේ කියලා තියෙනවා මේ ඉන්පුට් වෝල්ටේජ් එක වෝල්ට් 24 අවුට්පුට් එක 12 කියලා. මේක 24 වුණාට මේකට 30ක් වුණත් දෙන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ඒ 12ම තමයි මේක එන්නේ. ස්විච් සප්ලයි එක ඇතුලේ රිලේ එකක් කරා තමයි මේ අවුට් වෙලා එන වෝල්ටේජ් එකම ස්විච් කරන්නේ. මේ මුලින්ම මේක අපි චෙක් කරලා බලමු. සප්ලයි එක 24 වගේ 25 කමන්නේ ඒක අවුලක් නැහැ. ඒ ගානට තියලා සප්ලයි දීලා බලමු. මේ විදිහට තමයි තියෙන්නේ. යූස් කරපු ඇද කල ඇති මේකේ කොහොමද තියෙන්නේ කියලා සහ සප්ලයි දෙන විදිය. මේ 24 ඉන්පුට් එක පැත්තට මයිනස් වෝල්ටේජ් එක රීන සප්ලයි සහ ඩිරෙක්ට් කරන්ට් එක කහ පාට. එතකොට ස්විච් සප්ලයි එකක් ඒත් වෝල්ට් 24 තමයි දෙන්න තියෙන්නේ. එතකොට 12 පැත්තෙන් අවුට්පුට් 12 ඩිරෙක්ට් එනවා මේක. මෙතෙන්ට 24 දුන්නාම ස්විච් ලයින් එක කියන්නේ වාහනේ හරි මොකක් හරි ස්විච් සප්ලයි එකක් දුන්නාම මේ අවුට්පුට් එකම රිලේ එකක් කරහා රිලේ කල්ලන සද්දය ඇහෙනවා. ඔයාලට මේ කරන්ට් එක දුන්නාම මේ අවුට්පුට් එකම ස්විච් කරලා මෙතනින් දෙනවා. හරි සප්ලයි මම දැන් 24ක 25ක වගේ වෝල්ටේජ් එකක් දීලා ඔයාලට පෙන්නන්නම් මේකේ කොහොමද තියෙන්නේ කියලා. මුලින්ම මේ මල්ටිමීටරේ අමන ගන්න අවුට්පුට් එකට දාන්න ඉන්න මල්ටිමීටරේ පේනවා ඇති. සප්ලයි දාන්න ඉන්න 12යි 12.3ක් වගේ ස්විච් සප්ලයි එක ඒත් වාහනින් හරි මොකකින් හරි එන ස්විච් සප්ලයි එකක් මේකට දුන්නාම අර පැත්තේ 7කින් 12ක් අවුට්පුට් වෙනවා. මේක ඇතුළේ තියෙන අවුට්පුට් එකම තමයි මේකෙන් එන අවුට්පුට් එකම තමයි රිලේ එකක් කරා ස්විච් කරන්නේ. රිලේ එකට රෙසිස්ටර් එකක් දාලා 24 දෙන විදියට හදලා තියෙනවා. මේ විදියට රිලේ එක අල්ලනවාට එනවා. ඒ 24ක් තමයි මෙතෙන්ට දෙන්න තියෙන්නේ. 24ක් දුන්නාට පස්සේ මේක ඇතුලේ රිලේ එකක් කරා මේකම ස්විච් කරලා මේ පැත්තට දෙනවා. ඉතින් මේ ওই විදිහට තමයි සරලව සිද්ධ වෙන්නේ. මෙතන මේ ෆිල්මට් බල්බ් එක කරලා පෙන්නන්නම් ඔයාලට මම කොහොමද කියලා. ෆිල්මට් බල්බ් එකක් ටිකක් සැර එකක් වෝල්ට් සාමාන්‍යයෙන් මේක ඇම්පියර් ගාන මදි නම් මේ ෆිල්මට් බල්බ් එකක් අවුට්පුට් එකට ලෝඩ් කරද්දී වෝල්ටේජ් එක පවා අඩු වෙනවා. ඒක ඔයාලට පැත්තෙන් බලාගත්තා මම බල්බ් එක යමුනට පස්සේ ඒ වෝල්ටේජ් එක ඒ විදිහටම තියෙනවා. බොහොම දශමයක් වගේ තමයි එහා මෙහා වෙලා තියෙන්නේ. ඉතින් මේ සුපිරිම මේ අවුට්පුට් එකක් තියෙනවා. සුපිරිම ඇම්පියර් එකක් තියෙනවා. හිතනවලට වැඩිය හොඳට වැඩක් ගන්න පුළුවන් සුපිරි සර්කිට් එකක් තමයි මේක තියෙන්නේ. ඉතින් මේ ඔන්න ඔයාලගේ වැඩවලටත් මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් සුපිරිම අවුට්පුට් එකක් සුපිරිම ඇම්පියර් එකක් තියෙනවා කියලා ඔයාලට පෙන්වන්න ඕන වුණා මට මේකේ. සහ මම මේවා කීපයක්ම වාහන වලට සෙට් කරා. කිසිම අවුලක් නැහැ. හොඳටම තියෙනවා. වොලියම් කරා කියලා කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ඒ නිසා මටත් හිතුණා ඔයාලට වටීවි කියලා. මේ විදිහට තමයි පැකින් එක තියෙන්නේ.
ඉතින් හදිස්සියෙන්ම මේ වීඩියෝ එක කරන්න ඕනුනේ මේ දේවල් සමහර විට යම් වෙලාවක යම් කිසි දිනක ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් ගිහින් ඉන්න හැමෝටම ජය වේවා.